ඉතින් මේ වෙනකොට හැමෝටම තියෙන ආශාවක් වගේම උපනාවක් තමයි තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න එක. ඉතින් මේකට වට එක්සෑම් එකක් ලියන්න තියෙනවා මුලින්ම. ඉතින් මේ එක්සෑම් එක ඔයා ලියන්න ඉන්නවනම් සහ ඔයා මේ වෙනකොට එක්සෑම් එක ලියලා ෆේල් වෙලා ආයෙ පාරක් එක්සෑම් එක ලියන්න වෙලා ඉන්නවනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ එක්සෑම් එක ගොඩ දාගන්න. ඉතින් මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා ඔයාට පුළුවන්කම තියෙනවා එක්සෑම් එකට එන ප්‍රශ්න ටික ඔයාට පාඩම් කරගෙන බලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එක්සෑම් එකේදී ඔයාට පැයක කාලයක් හම්බ වෙනවා. පැය කාලය තුළත ඔයාට ප්‍රශ්න 40ක පේපර් එකක් හම්බෙන්නේ. ඉතින් මේ ප්‍රශ්න 40ට උත්තර ලියන්න පැයක් යන්නේ නැහැ. විනාඩි 10ක් 15කින් ප්‍රශ්න ටික ඔක්කොටම ඔයාට උත්තර ලියා ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ඇප් එක පාවිච්චි කරලා පුළුවන්කම තියෙනවා ඔයාගේ එක්සෑම් එක ලේසියෙන්ම ගොඩ දාගන්න. ඉතින් මේ ඇප් එක පාවිච්චි කරන විදිය සහ මේ ඇප් එක හරහා කොහොමද අපි මේවා කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ආ channel එකට අලුතින් join වෙච්ච කෙනෙක් නම් අදම නම් වීඩියෝ එකක් බලන්න. පහළ තියෙන subscribe button එකක් අන්න ඒක click කරලා bell notification එකක් all press කරලා තියාගන්න. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද මෙන්න මේ ඇප් එක පාවිච්චි කරන්නේ. පාවිච්චි කරලා ඔයාගේ එක්සෑම් එක කොහොමද ගොඩ දාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ ඇප්ලිකේෂන් එක තමයි ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. රියදුරු බලපත්‍ර විභාග පිළිතුරු කියන ඇප් එක SL driving license exam කියලා සර්ච් එකක් දාගත්තොත් ඔයාලට මෙන්න මේ ඇප් එක හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් description එකේ වගේම comment section එකෙත් මේ ඇප් එකේ link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එක හරහා මෙතනට එන්න. ඒ වගේම තමයි මේ ඇප් එක MB 94ක් වගේ පොඩි ප්‍රමාණයක ඇප් එකක්. ඉතින් මේක ඔයාලට මාරම වටිනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ. ඒ හින්දා ඔයාලට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා කියලා කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි ඔයා මෙන්න මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා මේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. මේ විදිහට ඇප් එක ඕපන් වුණොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙහෙම ඇප් එක ඕපන් වුණේ නැති වුණොත් ඔයාට සමහර විට පර්මිෂන් ඉල්ලයි ඔයාගේ ඩිවයිස් එක අනුව. එහෙම ඉල්ලුවොත් ඔයා එතනින් allow කියන එක දීලා මේ විදිහට එන්න ඔයාගේ ඇප් එකට. ඉතින් ඔයාට මෙතනින් වම් අත පැත්තේ කෙළවරේ බලා ගන්න පුළුවන් මෙනු අයිකන් එක. ඒක ටච් කරාට පස්සේ ඔයාට මෙතනින් මෙනු එක එනවා. ඒකේ තියෙනවා එයාලගේ මීට අමතරව මේ ඇප් එකට අමතරව තියෙන ඇප්ලිකේෂන් සහ එයාලගේ වෙබ්සයිට් එකේ link එක, ඒ වගේම Facebook page එකේ එයාලව contact කරගන්න පුළුවන් විදිහේ විස්තර ටිකක් ඔයාට මේ මෙනු අයිකන් එකේ බලා ගන්න පුළුවන්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ඔයාට ඉංග්‍රීසි වලින් ඕන නම් එහෙම ඉංග්‍රීසි ඇප් එකක් තියෙනවා. ඒ වගේම තමිල් වලින් ඕන නම් ඔයාට තමිල් වලින් ඇප් එකකුත් තියෙනවා. ඒ වගේම සිංහල ඇප් එකකුත් තියෙනවා. ඉතින් මේක සිංහල ඇප් එක. ඒ වගේම ඔයාට මේ මෙනු අයිකන් එකට එහා පැත්තෙන් බලා ගන්න පුළුවන් සුබ සන්ධ්‍යාවක් කියලා. ඉතින් මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට වෙලාව හවස වෙලාවක් ඉඳලා මේකේ සුබ සන්ධ්‍යාවක් කියලා පෙන්වන්නේ. මේක ඔයාට අප්ඩේට් වෙනවා. ඔයා උදේ කාලයක බලනවා නම් සුබ උදෑසන. ඒ වගේම දවල් කාලයක බලනවා නම් සුබ දහවලක් කියලා. ඒ විදිහට ඔයාට වෙනස් වෙනවා ඔයාගේ ටයිම් එකත් එක්ක. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් අදියර 1, අදියර 2, අදියර 3, අදියර 4 කියලා කොටස් 4. ඉතින් මේකේ තමයි ඔයාට හම්බෙලා තියෙන ප්‍රශ්න, ඒ කියන්නේ ඔයාගේ එක්සෑම් එකට එන ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ කොටස් 4 ඇතුලේ. ඉතින් මේ එක අදියර කියන එකේ ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ වගේම අනිත් අදියර 3 ප්‍රශ්න 40 ගානේ ඔයාට සම්පූර්ණ ප්‍රශ්න 160ක් තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්න 160න් තමයි ඔයාට එක්සෑම් එක එන්නේ අනිවාර්යයෙන්ම. ඉතින් මීට පිටතින් මොන ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. මේ ප්‍රශ්න 160 අතරින් ඔයාට 40ක් තමයි හම්බෙන්නේ. ඔව්. ඔයා තාමත් වීඩියෝ එකට ලයික් එකක් දාලා නැහැනේ. එහෙනම් දැන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් දැන් මේ අදියර 1 කියන එක ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පේපර් එක පටන් ගන්නවා. ඉතින් මේ පේපර් එක ඔයාට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පැයක කාලයක් තමයි ඔයාට හම්බෙන්නේ එක්සෑම් එක ලියන්න. ඒ වගේම මේකෙදී ඔයාට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළ උත්තරේ මෙතනින් ටච් කරන එක. ඉතින් ඔයා වැරදි උත්තරයක් පැතිරින් ටච් කරොත් ඔයාට මේ විදිහට නිවැරදි පිළිතුර කියලා යටින් හරි උත්තරේ බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාට ඊළඟ ප්‍රශ්නේ කියලා බටන් එකක් බලා ගන්න පුළුවන්. ඒ බටන් එක ටච් කරාට පස්සේ ඊළඟ ප්‍රශ්නෙට යනවා. ඉතින් මෙතනදී ඔයා එන ප්‍රශ්නෙට හරි උත්තරේ සිලෙක්ට් කරොත් එතනත් ඔයාට ඊළඟ ප්‍රශ්නේ කියලා බලා ගන්න පුළුවන්. ඒක ටච් කරාට පස්සේ ඊළඟ ප්‍රශ්නෙටත් යනවා. දකුණු අත පැත්තේ පහළ කෙළවරේ ඔයාට බලා ගන්න පුළුවන් 40න් 1යි කියලා. ඒ කියන්නේ මේකේ ප්‍රශ්න 40ක් තියෙනවා. ඒ 40න් දැනට එකක් හරි ගිහිල්ලා තියෙනවා කියලා තමයි මෙතන පෙන්වන්නේ. ඉතින් ඔයාගේ මෙතන මාක්ස් බලා ගන්න පුළුවන්. ඔයා මෙතනදී ලකුණු 30ක් හරියට ගත්තොත් ඒ කියන්නේ ප්‍රශ්න 30කට හරි උත්තර ගත්තොත් මේක නිල් පාටින් පෙන්වනවා 30යි කියලා. ඔයා එහෙම වුණොත් තමයි ඔයා මේ එක්සෑම් එක පාස් වෙන්නේ. ඊට පස්සේ තමයි ඔයාට ඊළඟ අදියර කියන එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා මුලින්ම හෝම් ස්ක්‍රීන් එකේ ඒ කියන්නේ ඇප් එකේ හෝම් ස්ක්‍රීන් එකට ගියාට පස්සේ එතනින් ඔයාට දෙවෙනි අදියර, තුන්වෙනි අදියර, හතරවෙනි අදියර කියන මේ ඉතුරු කොටස් තුනෙන් ඔයාට කැමති එකක් ටච් කරලා ඒකට යන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයා එක්සෑම් එකේ ලියන ප්‍රශ්නත් මෙන්න මේ ප්‍රශ්නම තමයි උත්තර තියෙන
පිළිවෙල තමයි වෙනස් වෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා වැරදුණු ප්‍රශ්න ලයිස්තුව කියලා එකක්. ඒ කියන්නේ දැන් ඔයා මේ එක්සෑම් එක ලියද්දී ඔයා මේක සම්පූර්ණ කරගෙන ගියාට පස්සේ ඒ කියන්නේ ප්‍රශ්න 40 කරාට පස්සේ ඔයාට වරදින ප්‍රශ්න මෙතන හැම එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ උත්තර මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා අයිකන් එකක්. ඒක ටච් කරලා ඔයාට මේ ටික ඔක්කොම උනත් ඩිලීට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට වැරදිච්ච ප්‍රශ්න ටික මේ විදිහට ඩිලීට් කරගන්න පුළුවන් මෙතන ඕක කියන එක ටච් කරලා. ඊට පස්සේ මම මෙතනින් බෑක් වෙනවා. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහළ තියෙනවා ඔප්ෂන් 4. ඉතින් පළවෙනි එක ප්‍රශ්න පත්‍ර කියලා තියෙනවා. දෙවෙනි එක තියෙනවා මාර්ග සංඥා කියලා. ඉතින් මෙතන ඔයාට හැම මාර්ග සංඥාවක්ම අනුතුරු ඇඟවීමේ සලකුණු මේ හැම දෙයක්ම ඔයාට මෙතනින් තියෙනවා. ඉතින් මේ ටික හැම එකක්ම බලලා ඔයාට පාඩම් කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලුවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම තේරෙනවා මෙන්න මේ ඇප් එක පාවිච්චි කරලා කොහොමද ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක්සෑම් එක පාස් වෙන්නේ. ඒ වගේම මේක කොහොමද පාවිච්චි කරන්නේ මේ හැම දෙයක්ම ඔයාට විස්තර ඇතුව මේ වීඩියෝ එකේදී මම කියලා දීලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හැමෝටම වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකක් click කරලා bell notification එක all press කරලා තියාගන්න. මේ වගේ වැදගත් වීඩියෝස් දිගටම නරඹන්න ඔයාට හැකියාව තියෙනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්න නැවතම මේ වගේ brand new interesting වීඩියෝ එකකින් අවිතටෙක් YouTube channel එකකින්